දැන් අපි ඉන්නේ කොයි හරියද? අනේ බලාගෙන ලොකු අංගුවක්. මට තීරෙන්නේ නැහැ මේ චණ්ඩි කොහි යනවද කියලා. කරුණා කරලා කෑන ගහින්නකෝ. මොකක්? කන්ද මුදුන එල දෙන්නු. අපි යාළුවා මඩුවට දක්කමුද? හොඳ අදහස. කන්ද මුදුනින්නේ එළදෙන්නු ටිකට පහලට එන්න අපි උදව් කරමු. එහෙමනම් මේ පාරෙන් අපි උඩට නගිමු. මගේ අම්මෝ හරි උසයිනේ. කේබල් කාර්යයක්වත් තිබුණා නම් හොඳයි නේද? කේබල් කාල් දාලා තිබුණා නම් හරි ලේසියිනේ. මං නම් ආසම නැහැ ඇවිදින්න. අදහසක් නම් ආවා. මොකද මගේ බෑග් එක උස්සන්නේ? ඔයාගේ සොසේජ් එක තියනවද බැලුවා? මොකද? ඇයි ඔයාගේ එක? ඉවරයි එක කටට. එහෙනම් ඔයාගේ ඇපල් ගෙඩිය කන්න. ඇපල් එක මදිනේ. සොසේජ් එක තමයි තව ඕනේ. ටිකිරේ මොකද වුනේ? අනේ මගේ කකුල අමාරුයිද? කො බලන්න මොකද උනේ කියලා. මොකුත් වෙලා නැහැනේ. මොකුත් නැත්තේ මට අමාරුයි. අපි යමු. එහෙම බැහැනේ චන්ඩි අපි දෙක බලන් ඉන්නවා. එච්චරම දෙයක් වෙලා නැහැනේ. ඒත් මට අමාරුයිනේ. අදහසක් ආවා. අනේ ටිකක් නතර වෙලා යමුද? ඔයාට හුඟක් මහන්සිද මෙයා? මේන් අපි ආවා. සුද්දා කලු සිංගිති ඔයාලා ආවද? මට හරි සන්තෝෂයි. තාම මග සාජන් මිතු දෙන්න ටිකිරව උස්සගෙන එනවනේ. එයාගේ කකුල කැඩිලා. කකුල කැඩිලා? අපේ අවුලක් නැහැ. ඔයාට දැන් කොහොමද ටිකිරි? පේනවද? හොඳටම නිදි. ටිකිරි. නිකන් ඉන්න. යා ඔහෙ නිදාගත්තාවේ. බලන්නකෝ යාගේ කකුල තව ටිකකින් හොඳටම සනීප වෙන හැටි. අපි යමුද දැන්? නැත්තම් තවත් පරක්කු වෙයි නේද? දැන් ඉතින් ටිකිරිගේ පංගුවත් අපිට තමයි. ලෑස්තිද? 1 2 3 4 සුවඳ වගේ මලස. කැම බෙදාගෙන ඉන්නේ අලුත්ම ක්‍රමය මෙන්න. හදනකල ඉන්න මට නිදා ගන්න දීලා. අනේ ටිකිරි ඇරිලා කෑ ගහනව නේද? කකුල ගොඩක් ඉදෙනවද දන්නේ නැහැ. එළදෙනු සේරම යන්න ගිහින් නේද? අපි ගිහින් බලමු. මොකද වුනේ? අර එළදෙන මාව බය කළා. ටිකිරි. ඔයාගේ කකුලේ අමාරු. මේ දැන් අපි ගොඩටන් දුවගේ නේද? ඔයා බොරුවක්ද කළේ? මේ පොඩි විහිළුවක් කළේ මා. ඒ ටිකිරි කොහොමද එළදෙන්නු? මම දන්නේ සතුට දුවන්නේ නැති. එයාලා බය වෙන්නේ මං හිතන්නේ මගේ කෑ ඇහිල්ලට. දැන් ඉතින් යාලා හොයන්නත් එපාය. අනේ මට සමා වෙන්න. මම බය වුණා. එයාලා කරදර කරන්නේ නැහැ. මම හිතුවා එයාලා මට අනේ කියලා. නරක වැඩ කරලා දැන් එනවා මෙතන සමාවිල්ලන්න. හරි. රැ වෙන කලින් මම යනවා එළදෙනුණු හොයන්න. ඔයාලා මෙතන වෙන දේවල් බලා ගන්නකෝ. හරි. මම මේ පැත්තේ බලනවා. 15යි 16යි 17යි 18යි අපේ ආච්චි අම්මට ඒ කාලේ හොඳ කිරිහරක් පට්ටියක්ම හිටියලු. එයා හොඳ සත්තගොයි පොලකොත් කියලාලු. පම්පෝරිය නම් තව නිවර නැහැ. ඔයාලට ඉතින් මුකුත් කියන්න බැහැනේ. මොකද වෙලා තියෙන්නේ? හරි වැඩේනේ. මෙතන එළදෙනු අඩුයිනේ. කී දෙනෙක්ද? දෙන්නේ. ගෑනු එකයි පිරිමි එකයි. මේ දෙන්නව හොයාගන්නකොට සිංගිති හෙට එලි වේද දන්නෙත් නැහැ. අපිට පුළුවන් එයාලා හොයාගන්න. අපි ගිහින් එන්න. බගමන්. ඔයාලා ගිහින් එනකන් අපි මේ හොඳට බලා ගන්නම්. අපේ කැම ටිකත් පරිස්සම් කරගන්න ඕනේ හොඳේ. ඇවෙන්න එපා. ඔයාලා ඉතින් අපි ගැන දන්නවනේ. නැතුව. අපි රස කෑම ලෑස්ති කරන්නම්. අන්න හොඳයි. අපි දෙකට බෙදිලා යමු නේද? කලුයි සුද්දයි මමයි හොයන්න පටන් ගන්නම් අර කොනේ ඉඳන්. බටේ ටිකිරි මිතුයි එක මම මේ පැත්තෙන්. අපි යනවා ඔයාලා පරිස්සමින්.
අර ඈත පේන කඳු පෙළිය බලන්න. හරිම ලස්සනයි නේද? ඔය කඳුවල මහා භයානක රාශියක් ඉන්නවා කියලා මං අහලා තියෙනවා. යා හැමෝම බය කරනවලු නේද? ඕ එයා කඳට එන අය අල්ලගෙන කනවලු. ඒත් එයා මොනවා කියද? හරිම ලොකුයි. හලුම කළුයි. ලොකු ඇස් දෙක. රතු පාට. විශාල දත්. අන්දික කරකවාගෙන. ලොකු අලිගියක්. වම් කකුල කොටයි දකුණු කකුලට වඩා. අනේ මං එනකන් ඉන්න. අන්නාසිකෙක් නේද? ඒ වුණාට මේ පළාතේ අන්නාසි නම් හොයන්න නැහැ. හරි වැඩේනේ. එහෙනම් දැන් මොකද කරන්නේ? ඒ වෙනුවට අපි ඇපල් කේක් එකක් හදමු. හොඳයි. එහෙනම් එහෙම කරමු. ඕන තරම් ඇපල් නම් තියෙනවනේ. මේ ලනු පණ්ඩක් කවගේ ඉස්සලා යනවා. ලනු ටික වැඩි නේද? නේ. හරිම උසයි. මේ ලනු හයියයි අපි වැටෙන්නේ නැහැ. මේක නම් හරිම භයානක වැඩක්. අර පේන කිව්ව ගල් ගුහාව වෙන්න ඇති. රාජ්‍ය ඇතුලේ හැංගිලා ඉන්නවද දන්නේ නැහැ. අපිට ඕන නම් ඇතුළට ගිහින් බලන්නත් පුළුවන්. ඇතුලට යන්න බය නැද්ද? අපිට බැරිද ගිහින් යාව අල්ලගන්න? උත්සාහයක් කළා බලන්නත් පුළුවන්. ඔයාලා ඇතුලට ගිහින් රාජ්‍ය අල්ලගෙන මටත් කියන්න. එතකොට වැයෙන්නේ නැද්ද? මම මෙතන ඉන්නම්. රාජ්‍ය පැනලා ගියොත් එහෙම. ඔයාලා පරිස්සමෙන් හොඳේ. බය ගුල්ලා. දැන් පටන් ගමු. අයියෝ අපි බේරගන්න කවුරුත් නැද්ද? අයියෝ සුද්දා. අනේ ඔයාලට මොකද? කරදරයක්ද? අනේ කියන්න. මොකද කියලා කියන්න. බය වෙන්න එපා මං එනවා. අනේ මං එනවා. වෙන් එනවා. කලු චන්ඩි. කලු චන්ඩි මං එනවා. ඔයාලා කොහෙද? චන්ඩි ඔයාලා කොහෙද? රාජෙක්. හොඳටම බයලා. පව් අනේ සුද්දා. අපි ගෙදර හැර ගලි ගැත්ත කියමු. ඒක තමයි කියා හොඳටම බය වෙලා ඉන්නේ. අර මොකද? ඇති යාන්තම් ඔයාලා බේරුණා නේද? විලාවට හිට පැනගත්තේ. එළියට එනවා. ඉලෙදින. රාජෙක් නෙවෙයි එයා එළදෙන්නේ. වැලන්ටයින්. එයාටද අපි එහෙනම් බය වුනේ. වැලන්ටයින්? ඒ කිව්වේ ඔයාගේ එළදෙනෙක්ද? ඒ මගේ පට්ටිය හොඳම එක. බලාගෙන සිඟිතේ මට බයයි. තව ටිකයි. අනේ මගෙන් කරදරයක් නැවෙන්නේ. මෙතන නතර වෙන්න වේද දන්නේ නැහැ. අයියෝ. පොඩක් ඉන්න. පොඩි වැඩක් කරලා බලමු. ලනෝ තපට අල්ල ගන්න. මේ පැත්තට හැරෙනවද පොඩ්ඩක් මේ බලන්න. දැන් අපේ වාරේ එන්න. මගේ පස්සේ හරියටම හරි කෙල්ලෙම ගෙදරටම තමයි. එක ඇපල් ගෙඩියක්වත් නැද්ද රාලාමි? නැහැ. දැන් ඉතින් මොනවද අපි හදන්නේ? අනේ මන්ද මොනව හදන්නද කියලා. අර බලන්න අර. අතන මීමැසි පෙට්ටි වගේ. මගේ අම්මෝ ගොඩාක් තියෙනවා. ඒත් සාජන් අනේ මන්ද මං නම් හරිම ආසයි මේ පැණිවලට. මමත් ආස නම් තමයි. ඒත් අවුස්ස ගත්තොත් අර ලේසි නෑ. බුදු අම්මා.
මීටර 100 තරගින් ටිකට් රන් පදක්කම නෑ ෂුවර්. අරක වෙලාව දැන් පීනු තරගයක් තිබ්බොත් හොඳයි. කොහොම හරි වැඩි වුණානේ. අන්තිමට එළදෙනු සේරම හොයාගත්තා. එහෙමද? අංකාදුයි බේරුණා. ෂෝක්. දැන් ඉතින් සේරම හරිනේ. හරිනම් තමයි ඒත් ඉතින් කන්න දෙයක් නෑ. බඩගින්නේද ඉන්න වෙන්නේ? ඒකට අපිට කරන්න දෙයක් නෑ ඉතින්. අපිට කිරි බොන්න පුළුවන් නේ. ටිකි පේන්නේ නෑනේ. එයාට දැන් අලුත් යාළුවෙක් ඉන්නවා. මේ තොටිල්ලේ නම් පැද්ද පැද්ද සැපට නිදන්න පුළුවන්.